ප්‍රථම හමුවීම තව කෙනෙක් ප්‍රථම වරට අප සමග කතා කිරීම සහ හමුවීම ඔහු අප කෙරෙහි ඇති කරගන්නා ලද විශ්වාසය ධනාත්මක ආකල්පය අපගේ පෞරුෂ වර්ධනයට ඉතාම වටිනවා. අප තව කෙනෙක් සමග කතා කරන විට අප ආචාරශීලී වන විදිය, අපගේ හැසිරීම, අපගේ අංග චලනයන් ඔහු අපිව මනිනවා අපි කෙසේ හැසිරෙන කෙනෙක්ද, කෙබඳු ගතිගුණ ඇති කෙනෙක්ද කියලා. මේ නිසා පෞරුෂ වර්ධනය උදෙසා පුද්ගලික සමීප ආරක්ෂාව සහ බාහිර පෙනුම වැදගත්. අයිබෝවන් මිත්‍රවරුනි, පසුගිය වීඩියෝ තුලින් අපි කතා කරා සමාජ ආචාර ධර්ම, එහි ඉතිහාසය සහ එහි වැදගත්කම. ඒ වගේම අපි කොහොමද අලුත් දවසකට මුහුණ දෙන්නේ කියලා. අද මේ වීඩියෝ තුලින් මා ඔබට කියන්න යන්නේ තවත් අලුත් මාතෘකාවක්. ඒ තමයි ප්‍රථම හමුවීම. ප්‍රථම හමුවීම කියන්නේ අපි කෙනෙක්ව ප්‍රථම වතාවට අලුතෙන්ම මුණ ගැහෙද්දී ඒ පුද්ගලයා අප කෙරෙහි ඇති කරගන්නා ලද ආකල්පය කෙබඳුද කියන එක පිළිබඳව තමයි අද මා කතා කරන්න යන්නේ. ඉතින් මේකෙදී අපිට වැදගත් වෙන ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. අපි එකින් එකට කතා කරමු. මොනවද මේ ප්‍රථම කරුණු? තව කෙනෙක් මුලින්ම හමු වෙද්දී අපි ධනාත්මක ආකල්පයක් නැත්නම් ඔහු අප කෙරෙහි විශ්වාසනීය සහ ධනාත්මක ආකර්ෂණයක් ඇති කරගන්නා ක්‍රමය පිළිබඳව. පළමු හමුවීම නැත්නම් කෙනෙකු අපව පළමුවෙන්ම හමුවීමේදී ඇති කරගන්නා ලද ආකල්පය. අපි මේකට කියනවා first impression. සාමාන්‍යයෙන් අපි කතා ව්‍යවහාරයේදී භාවිත කරනවා first impression will be the last impression. මේ impression එක නැත්නම් පළමුවෙන්ම අපි කරේ ඇති කරන ආකල්පය තම සුබදායක ආකල්පයක් විය යුතුයි. අපි ප්‍රථමයෙන්ම කෙනෙක් හමු වන විටදී එය ව්‍යාපාරික ස්ථානයක වෙන්න පුළුවන්, රැකියාවේදී වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙන පෞද්ගලික හමුවීමක් වෙන්න පුළුවන්. විවිධ අවස්ථාවන්වලදී අපි ජීවිතේ තවත් කෙනෙක් අලුතින් මුණ ගැහෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවන් වලදී ඒ පුද්ගලයා අපි කෙරෙහි ඇති කරගන්නා ලද හැඟීම බලපාන්නේ අපි ඔහුට දක්වන ප්‍රතිචාරය මතයි. පළමුව අපගේ අපියරන්ස් එක නැත්නම් රූපය. දෙවනුව අප කතා කරන විදිය, අපගේ ආචාරශීලී භාවය, අපි ඔහුට සංග්‍රහ කරන ආකාරය. දෙවනුව අපිට ගන්න පුළුවන් අපගේ හැසිරීම රටාව නැත්නම් behavior patterns. ඉතින් මේ වගේ විවිධ කරුණු තියෙනවා කෙනෙකුගේ ආකල්පය ධනාත්මක කරන්න. අපි අපේ ජීවිතයේදී අපිට හම්බවන පුද්ගලයන් ධනාත්මක ලෙස අප කෙරෙහි හොඳ ආකල්පයක් ඇති කරගත්තොත් ඒ අපගේ ජීවිතය ඉහළට දැමීමට, එසේත් නැත්නම් අපගේ පෞරුෂ වර්ධනයට ඉතාමත්ම හොඳින් බලපාන සාධකයක්. ඉතින් මේ ප්‍රථම හමුවීම ලස්සන කරන්න නම් අපට කළ යුතු වැඩ කිහිපයක් තියෙනවා. ඒ තමයි අපගේ පෞරුෂය වර්ධනය කර ගැනීම. පෞරුෂය වර්ධනය කර ගැනීමේදී අපට සැලකිය යුතු තවත් දෙයක් තමයි පුද්ගලික සමීප ආරක්ෂාව, ඒ වගේම අපගේ පෙනුම වර්ධනය කිරීම. ඉතින් අපිට උපතින්ම හොඳ රූපයක් ලැබිලා තියෙනවා. අපි හැමෝටම මෙලොව සිටින සැමටම ලස්සන රූපයක් මවලා තියෙනවා. ඉතින් මෙම රූපය නැත්නම් මෙම පෙනුම තවත් ලස්සන කරගෙන පිළිවෙලට සිටීම මගින් අපගේ පෞරුෂය නිතින්ම වර්ධනය වෙනවා. ඉතින් මෙම ප්‍රථම හමුවකදී තවත් කෙනෙක් ආකර්ෂණය වැඩි කිරීමට නම් අපිට අපගේ රූපය, පෙනුම, බාහිර පෙනුම වර්ධනය කරගත යුතුමයි. මෙහිදී අපට ප්‍රථමයෙන්ම අවශ්‍ය වන්නේ නැත්නම් ප්‍රථමයෙන්ම සිදු කළ හැක්කේ බාහිරින් අපට පෙනෙන කොටස ලස්සනට තබා ගැනීම. මනුස්සයෙක් ගත්තාම නැත්නම් රූපයක් ගත්තාම අපට ඉදිරියෙන්ම පෙනෙන්නේ ඔහුගේ හිස, මුහුණ, සම සහ ඔහු ඇඳන් ඉන්න ඇඳුම. දෙවනුව අපිට ඔහුගේ අංග චලනයන්, ඔහු කතා කරන විදිය, ඔහුගේ හැසිරීම රටාව නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි දෙවෙනි කරන මදක් පස්සට තබා පළමු කරුණ කෙරෙහි අවධානය යොමු කරමු. ඒ තමයි අපගේ බාහිර රූපය ලස්සන කරගන්නේ කෙසේද කියලා. ප්‍රථමයෙන්ම මා කතා කරන්න කැමති හිස කෙස් නැත්නම් හිස පිළිවෙලට තබාගෙන අපගේ පෞරුෂය හදාගන්න විදිහ. අපගේ මුහුණට නියමාකාර හැඩයක් ලැබෙන්නේ අපගේ හිස කෙස් නැත්නම් කොණ්ඩය මගින්. ඉතින් නිසියාකාරව අපගේ හිස කෙස් නැත්නම් කොණ්ඩය නඩත්තු කිරීම නැත්නම් පිළිවෙලට සැකසීම මගින් අපගේ මුහුණට මෙන්න අපගේ පෙනුමට හොඳ ඔපයක් ලැබෙනවා. කාන්තා පාර්ශවයට නම් කොණ්ඩය විවිධ මෝස්තර වලට ලක් කරන්න පුළුවන්. අපි කියන්නේ කතා කරද්දී ස්ට්‍රේටනින්, රීබොන්ඩින්, ස්මූතින්, කර්ලින් මේ වගේ විවිධ ආකාරයේ දේවල් වුන් කරනවා. නමුත් පිරිමි පාර්ශවයට මෙවැනි දේවල් කර නොහැකි වුණත් අපි දෙපාර්ශ්වයටම අපගේ කොණ්ඩය නැත්නම් අපගේ හිසකේ ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්. අපගේ
හිසකෙස් පිළිබඳ ලස්සනට පවත්වාගෙන යාම ගැන කතා කරද්දී අපට විශේෂ කරුණු 3ක් සලකා බැලිය යුතුයි. පළවෙනි කරුණ නම් අපගේ මුහුණේ හැඩය පිළිබඳ අපි අවධානය යොමු කළ යුතුයි. දෙවෙනි කරුණ අපගේ හිසකෙස් වල පිහිටීම නැත්නම් හිසකෙස් මොන ආකාරයෙන් පිහිටන කෙස්ද කියන එක අපි දැනගත යුතුයි. තුන්වෙනි කරුණ නම් අපගේ ප්‍රොෆෙෂන් එක නැත්නම් අප කරන රැකියාව හෝ අප කරන ව්‍යාපාරයට අනුව අපගේ කොණ්ඩය නැත්නම් හිසකෙස් සැකසිය යුතුයි. මෙන්නකින් අපට අපගේ පෙනුමට හොඳ සුවක් ලබා ගැනීමට හැකි වෙනවා. කොණ්ඩය ගැන කතා කරද්දී පිරිමි පාර්ශවය තමගේ කොණ්ඩය කපන ආකාරය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. විවිධාකාරයෙන් අපට හෙයාර් ස්ටයිල් නැත්නම් කොණ්ඩේ කපන ක්‍රම තියෙනවා. සයිඩ් පාට්, ට්‍රූ කට්, එහෙම නැත්නම් බිස්නස් කට්, මේ වගේ විවිධ ආකාරයෙන් හෙයාර් ස්ටයිල් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපි කරන ව්‍යාපාරය නැත්නම් අපේ ප්‍රොෆෙෂන් එක අනුව අපි දැනගන්න ඕනේ අපේ කොණ්ඩය කොහොමද සකසන්නේ කියලා. කාන්තාවන් විශේෂයෙන්ම කොණ්ඩය ඉහතමාකී මෝස්තරානුකූලව සකසද්දී දැනට ඔබින අයුරින් තමගේ කොණ්ඩය කොහොමද පාවිච්චි කරන්න කියන එක නැත්නම් පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳ හොඳ අවධානයක් යොමු කළ යුතුයි. හිසකෙස් ගැන කතා කරනකොට වැදගත්ම දේ නම් හිසේ පිරිසිදුභාවයයි. අද සමාජයේ දක්නට ලැබෙන දුර්ලභ කරුණක් නම් ඩැන්ඩ්‍රෆ් එහෙම නැත්නම් හිස්ටොරි. බොහෝ දෙනෙක්ගේ හිසකෙස් අතර මේ හිසේ සම මතින් ඇතිවන සුදු කුඩු හිසකෙස් අතර සහ උරහිස් මතට වැටීම තුළින් අපහසුතාවයට පත්වන අවස්ථා බොහෝමයි. ඉතින් අපිට මේවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන මෙම හිස්ටොරි නැත්නම් ඩැන්ඩ්‍රෆ් වලට සදාකාලික වෛද්‍ය උපදෙස් මගින් මෙම ඩැන්ඩ්‍රෆ් නැත්නම් හිස්ටොරි සුව කළ හැකියි. ඉතින් මේ වගේ දේවල් නිසා අපිට සමාජයේ ඉදිරි අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ප්‍රථම හමුවීමේදී මේ වගේ දෙයක් දැක්කහම ඒ පාර්ශවය නැත්නම් අප දකින ප්‍රථම හමුවීමට ලක්වන පාර්ශවය අප ගැන ඇති වෙන්නේ අපහැදීමක්. එහෙම නැත්නම් අප ගැන හිතෙන විශ්වාසය මදක් අවම වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මතක තබා ගත යුතුයි හිසකෙස් නම් පිරිසිදු තබා ගත යුතුයි. ඒ හොඳින් පීරා අවශ්‍ය තෙල්, ක්‍රීම් හෝ ජෙල් වැනි දෙයක් යොදා ගන්නවා නම් එය ලස්සනට භාවිතා කිරීම. ඒ වගේම වෛද්‍ය උපදෙස් අනුව තමගේ සමට ගැලපෙන හිසකෙස් වලට ගැලපෙන ආකාරයෙන් ඒවා යොදවා ගැනීම ඔබගේ වගකීම. ඒ නිසා මිත්‍රවරුනි, සමාජ ආචාර ධර්ම යටතේ පෞරුෂය ගොඩ නැගීමට නම් ඔබගේ කොණ්ඩය හිසකෙස් මනාව සකසා ගත යුතුයි. ඒ නිසා මා පෙර කී පරිදි ඔබගේ මුහුණට ගැලපෙන ආකාරයට ඔබගේ කොණ්ඩේ වර්ගය නැත්නම් ඔබගේ හෙයාර් ටයිප් එක අනුව සහ ප්‍රොෆෙෂන් එක අනුව ඔබගේ කොණ්ඩය සකසා ගත යුතුයි. මෙය කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඊළඟ වැදගත් කරුණ නම් අපගේ මුහුණ පිවිතුරුව ලස්සනට තබා ගැනීම. පෞරුෂයක් ඇති කිරීමට, හොඳ පෞරුෂයක් ගොඩ නැගීමට අපගේ මුහුණේ පියකරුභාවය ඉතාම වටිනවා. අපේ මුහුණ ලස්සනට තබා ගැනීමට අප විශේෂයෙන්ම කළ යුතු දේ නම් ඒ පිරිසිදුව තබා ගැනීමයි. දිනකට අවම වශයෙන් දෙපාරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔබගේ මුහුණ හොඳින් සේදීම. මෙහිදී වැදගත් වන්නේ මුහුණ සෝදන ආකාරයටත් වඩා ඔබ යොදන සබන් හෝ ෆේස් වොෂ් වැනි ඔබගේ ආලේපන වර්ගයි. නිසි වෛද්‍ය උපදෙස් හැමවිටම ගන්න ඔබගේ සමට ගැලපෙන පරිදි මේවා යොදා ගන්න. ඉතින් ෆේස් වොෂ් වැනි දෙයක් යොදා ගන්නවා නම් සබන් වගේ දෙයක් යොදා ගන්නට වඩා ඉතා වටිනවා. මොකද සබන් භාවිතය තුළින් ඔබගේ සම වියලීමට ලක් වීමට පුළුවන්. මුහුණ තමයි ඔබේ ශරීරයේ වැදගත්ම අංගය. ඔබව කියවන, ඔබව තව කෙනෙක් දකින, ඔබව හඳුනා ගැනීමට ඉතාම වැදගත් අංගය ඔබගේ මුහුණ. ඒ නිසා මේ ලස්සනට තබා ගැනීම ඔබ සතු වගකීමක්. ඉතින් මෙම පෞරුෂ වර්ධනය යටතේ ඔබගේ මුහුණ ලස්සනට තබා ගන්න ඔබට පුළුවන්. මම අර පෙර කී පරිදි හොඳ ෆේස් වොෂ් වැනි දෙයක් යොදා මුහුණ සේදීම, ඒ වගේම මුහුණ පැහැපත්ව තබා ගැනීම. පිරිමි පාර්ශවයට පුළුවන් ඔබ උඩුරැවුල වවන කෙනෙක්, මස්ටාච් වවන කෙනෙක් නම් එය ට්‍රිම් කිරීමට, නැත්නම් බියර්ඩ් එක වවන කෙනෙක් නම් ඔබ එය ට්‍රිම් කිරීම, ලස්සනට තබා ගැනීම, මේන්ටේන් කිරීම. මම කලින් කිව්වා අපගේ ශරීරය නඩත්තු කිරීමක් වාහනයක් නැත්නම් මැෂින් එකක් නඩත්තු කිරීමක් වගේ තමයි. වාහනයක් මැෂින් එකක් නඩත්තු කිරීම සාමාන්‍යයෙන් මසකට වරක් මස දෙකට වරක් විය හැකියි. නමුත් ශරීරය නඩත්තු කිරීමේදී එසේ කළ නොහැකි. එය දිනපතා නඩත්තු කළ යුතුයි. ඉතින් එහිදී අපගේ මුහුණට අපි
සුවිශේෂී ස්ථානයක් දිය යුතුයි. මුහුණේ පිරිසිදුතාවය ගැන කතා කරද්දී වැදගත්ම දේ තමයි අපගේ මුහුණ අපි නිරන්තරයෙන් වෙට්ලුක් එම නැත්නම් චිතමනකින් යුතුව තබා ගැනීම. ඒ වගේම නිරන්තරයෙන් අපද්‍රව්‍ය යුතු දෑතින් අපගේ මුහුණ ඇල්ලීම මුහුණේ අපිරිසිදුභාවය කෙරෙහි බලපානවා. ඒ නිසා ඔබ නිරන්තරයෙන් මුහුණ ඇල්ලීම වළකිය යුතුයි. ඒ වගේම ඔබට මුහුණට අවශ්‍ය හොඳ සුදුසු ෆේස් ක්‍රීම් එකක් භාවිතා කළ හැකියි. ඒ වගේම තමයි හොඳින් මතක තබා ගන්න ඔබගේ කොට්ටෝරය නැත්නම් පිලෝ කේස් එක අනිවාර්යයෙන්ම රෙගියුලරි චේන්ජ් කිරීමට නැත්නම් මාරු කළ යුතුයි. මොකද එමගින් ඔබගේ මුහුණට වෙන හානිය ඉතාම ශීඝ්‍ර නැත්නම් උග්‍ර විය හැකියි. මොකද අපි නිදාගද්දී අපගේ මුහුණ වැඩි වශයෙන්ම තියෙන්නේ කොට්ට උරය මත. අපි ඉන්දදී දෙපැත්තට හැරෙනකොට අපගේ මුහුණේ දෙපැත්තෙම එම කොට්ටෝරය ගෑවෙනවා, ස්පර්ශ වෙනවා. ඒ නිසා එහිදී විස බීජ අපගේ මුහුණේ තැවරීම ඉතාම ඉහළයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මුහුණේ පියකුරුභාවය, පිරිසිදුභාවය ගැන කතා කරද්දී මා මේ කී කරුණු පිළිබඳ අවධානය යොමු කරන්න. අපේ හැමෝගෙම මුහුණේ විශේෂයෙන්ම අපේ අවයවවල නාසය, කන, ඒ වගේ අවයවවල රෝම කූප දක්නට පුළුවන්. මේවා පිහිටලා තියෙන්නේ අපගේ අවයවයන්හි ආරක්ෂාව වෙනුවෙන්. නමුත් සමහර අවස්ථාවන් වලදී මෙම රෝම කූප අපගේ නාසයෙන් පිටතට, කනෙන් පිටතට වැවිලා තියෙනවා අපිට දකින්න පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවලදී තව කෙනෙක් අප කෙරෙහි අප්‍රසන්නතාවයක් හෝ අප සමග කතා කරද්දී අපහසුතාවයකට පත්වීමට කරුණක් වෙන්න පුළුවන්. ඒ නිසා මුහුණ ලස්සනට තබා ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ නාසය, කන තුලින් ඉවතට නැත්නම් පිටතට පැමිණ තියෙන එම රෝම කූප කපා ට්‍රිම් කර ඉවත් කිරීම සුදුසුයි. නමුත් මම කිසිසේත් යෝජනා කරන්නේ නැහැ අභ්‍යන්තරව නාසය තුල හෝ කන තුල තිබෙන එම රෝම කූප ඉවත් කිරීමට. පිටතට පැමිණෙන දේ පමණක් ඉවත් කිරීමකින් ඔබගේ මුහුණට හොඳ පැහැපත් භාවයක් නැත්නම් හොඳ ලස්සන ලුක් එකක් ලැබෙනවා. මුහුණේ පිරිසිදුභාවය නැත්නම් පියකරුභාවය ගැන කතා කරද්දී අපගේ දත්වල පිරිසිදුභාවය ඉතාම වැදගත්. අපගේ මුහුණට ලස්සනක් ගෙන දෙන්නේ අපගේ දත් මගින්. ඒ නිසා මේ පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. අපි කතාවට නැත්නම් පොඩි කාලේ ඉගෙනගත්ත දවසට දෙවරක් දත් මදින්න කියලා. නමුත් මම යෝජනා කරනවා අපගේ සෑම කෑම වේලක් අවසානයේම අපට හැකිනම් අපගේ දත් මැද අපගේ මුඛය පිරිසිදු කරගන්න එය ඉතාම වටින දෙයක්. මොකද සෑම කෑම වේලක් අවසානයේ අපගේ මුඛය තුල දත් අතර කෑම කෑලි නැඳවි තියෙන්න පුළුවන්. ඉතින් අපිට මේවා ඉවත් කරගන්න පුළුවන් පැත්තකට ගිහිල්ලා කට සෝදා දත් මැද පිරිසිදු වී. ඉතින් මෙමගින් අපගේ රූපයට නැත්නම් අපගේ මුහුණට හොඳ පෞරුෂයක් ලැබෙනවා. හිතන්න අපගේ දත් අතර කෑම කැබලි ඉතුරු වී තිබියදී අපි තවත් කෙනෙක් සමග කතාවට යනකොට ඒක තරම් අප්‍රසන්නද? ඉතින් ඒ නිසා මෙවැනි තත්ත්වවලින් අපි නොහිතා අපි නොදැන වෙන මෙවැනි වැරදි අපි මඟ හරවා ගත යුතුයි. පළමු හමුවීම තුළින් කෙනෙක් අප කෙරෙහි ධනාත්මක ආකල්පයක් ඇති කර ගැනීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක කීපයක් අපි කතා කරා. කෙස්, ඒ වගේම අපගේ මුහුණ පවත්වා ගන්න ආකාරය, අපගේ දත් මේ පිළිබඳව අපි කතා කරා. අපි ඉදිරියේදී කතා කරනවා අපගේ සමේ පැහැපත්භාවය හඳුනා ගැනීම සහ අප අඳුන් අඳින ආකාරය පිළිබඳව අප කතා කරනවා. ඉතින් මම ඊළඟ වීඩියෝවෙන් ඔබව නැවත හමු වෙන්නම්. ඔබට ස්තුතියි. හැබැයි අමතක කරන්න එපා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.